අපි මේ ඉන්නේ හේස් වතුයයි. හේස් වතුයයි කියන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාත සබරගම් පළාතත් බවුන්ඩරි පිහිටි විශාල තේ වතුයයක්. මේ තේ වතුයයි හෙක්ටයාර 261ක් පමණ ආවරණය කරන වාර්ෂික නිෂ්පාදන ධාරිතාවය දල වශයෙන් කිලෝග්‍රෑම් 3,90,000ක් පමණ වෙනවා. ඉතින් මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 710ක් පමණ උසින් මේ තේ වතුයයි පිහිටන්නේ. ඒ වගේම පාරත් ඒ උසින්ම තමයි. එතකොට අඩි වලින් ගත්තොත් මුහුදු මට්ටමේ සිට අඩි 2681ක් පමණ ඉහළින් නුවරඑළියේ කාලගුණයට සමාන කාලගුණයක් තමයි මේ අවට දිස්සන්නේ. ඉතින් තේවත් ලස්සන වුණාට මිනිසුන්ගේ ජීවිත නම් තාම ලස්සන නෑ. තාම සංවර්ධනය නොවුණු ඒ 18 මාර්ගය තමයි සංවර්ධනය වෙමින් පවතින්නේ මේ දිනවල. මේ වතුයයි ටී ෆැක්ටරි එකකුත් තියෙනවා. ඉතින් දකුණු පළාතේ උසම ස්ථානය වෙන ගොංකලන් කඳු මුදුනට අසලව තමයි මේ වතුයායත් ෆැක්ටරියක් පිහිටන්නේ. දැන් ඔයාලට පේන ගොංගල කඳු වැටිය මීටර් 1358ක් උසයි. අඩි වලින් ගත්තොත් මුහුදු මට්ටමේ ඉඳලා අඩි 4456ක් උසයි. ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික උස ස්ථානයක් වන මේ කඳු මුදුන දකුණු වෙරළ තීරය දෙසට බාධාවකින් තොරව දෘශ්‍ය රේඛාවක් ඇසුරෙන් ක්‍රියාත්මක වන නිසා රටේ වැදගත් වඩාත්ම සංවේදන මධ්‍යස්ථානයක් ලෙස දැනටත් සේවය කරනවා. මේ කඳුඩ නේවීකෙන් සහ ආමීකෙන් ඉන්නවා. ඒ වගේම ඩයලොග් මොබිටෙල් එයාටෙල් ජංගම සහ අන්තර්ජාල සේවා සපයන දකුණු පළාතරයි සබරගම් පළාතරයි දෙකටම සිරස ටීවී දෙරෙන සර්නොහනි TNL ඇතුළු ගුවන් විදුලි ජාලාවලට සම්ප්‍රේක්ෂණ රිලේ මධ්‍යස්ථානයක් විදිහටත් මේ කඳු මුදුන වැඩ කරනවා. ඉතින් මේ මාර්ගය රක්වාන් හා දෙනියා යා කරන ඒ 18 මාර්ගය මේ මාර්ගයේ තැනින් තැන ඔයගොල්ලන්ට දකුණු වෙරළ තීරයට වෙනකන් ලස්සන බූදසුන් බලා ගන්න පුළුවන් නිතරම. ඒ සොතුයයි ඉඳලා දකුණු පළාතට આવොත් දෙනියාය අකුරැස්ස හරහා ගාල්ලටත් අකුරැස්සෙන් මාතරටත් යන්න පුළුවන්. එහෙම නැත්නම් හේ සොතුයයෙන් ඇඹිලිපිටිය තනමල්විල දෙසට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිත් පතර ගියොත් සූරියකන්ද රක්වාන හරහා රත්නපුර කහවත්තට යන්නත් පුළුවන්. එසේත් නැත්නම් සූරියකන්ද හරහා ඕගොල්ලන්ට පල්ලේ බැද්ද බලංගොඩ හරහා බණ්ඩාරවිලට යන්නත් පුළුවන්. කීප වතාවක්ම ඉතින් මැනුම් කටයුතු වලට විතරක් සීමා වුණු මේ ඒ 18 මාර්ගයේ සංවර්ධනය වෙනවා දකින්න එකත් ඇස්වලට කඳුළු වෙන දසුණක්. ඉතින් මේ ගම්මානවල ඉන්න ජනතාවට පහසුවෙන් හා ඉක්මනින් නගරයකට සේන්දු විය හැකි ආකාරයේ හොඳ මාර්ග පද්ධතියක් ඇනේවා කියන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මේ වගේ ලස්සන තවත් වීඩියෝ බලන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න. හැමෝටම ජයෙන් ජයම වේවා.